Hello guys, welcome back to my YouTube channel. අද මම පැකේජ් එකක් අන්බොක්ස් කරනවා. ඒ වගේම ප්‍රොඩක්ට්ස් වගේක් රිවිව් කරනවා. ඒ ප්‍රොඩක්ට්ස් ටික තමයි මෙතන තියෙන්නේ. දන්න ඇති මේ මාසිකේ e-store එක. ඒකේ ඕගොල්ලොන්ට ඕන essential හැම ප්‍රොඩක්ට් එකක් වගේම ඕනම දෙයක් ඕගොල්ලොන්ට ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒකේ බ්‍රෑන්ඩ්ස් මම හිතන්නේ 10ක් 14ක් විතර තියෙනවා. ඒ බ්‍රෑන්ඩ්ස් වලින් මම අද ගෙනල්ලා තියෙන්නේ Goya එකේ bundle of එකක්. ඉතින් මම ස්ක්‍රෝල් කරගෙන යනකොට මම දැක්කා Goya එකේ මෙන්න මේ bundle of එක තියෙනවා. ඒගොල්ලෝ ගැන මං ආස වුණේ ඒක අර පොඩි cute mini pouch එකක් තිබ්බා. ඉතින් මට ආසයි තුනා ඒක අරගෙන බලන්න කොහොමද කියලා. ඉතින් මම ඒ bundle of එක ඕඩර් කරා. ඕඩර් කරලා දවස් දෙකක් වගේ ඇතුළත මට පැකේජ් එක හම්බුණා. ඉතින් මම හිතුවා මේ පැකේජ් එක ඇතුලේ තියෙන දේවල් ඕගොල්ලොත් එක්කම බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒ පැකේජ් එක. මෙන්න මේ විදිහට තමයි ස්ටෝර් එකකින් ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රොඩක්ට්ස් කිහිපයක් ඔයගොල්ලෝ ඕඩර් කරොත් මෙන්න මේ විදිහට සේෆ්ලි ඒගොල්ලෝ මෙන්න මේ විදිහට එවනවා. අපි දැන් බලමු මේක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික. ඕකේ, පැකේජ් එක ඕපන් කරගත්තා. මම සර්ප්‍රයිස් වුණා ඇත්තට. මේකේ මම හිතුවේ මේ පවුච් එක මිනි පවුච් එකක් කියලා. හැබැයි එහෙම නෑ. මේක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අන්තිමට. මොකද මේ ඔයගොල්ලෝ මේක දැක්කම ආස හිතෙනවා. ගර්ල්ස්ලා විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේක දැක්කොත් ආස හිතෙයි. හරි. මම ඉස්සර ප්‍රොඩක්ට්ස් ටික ඔයගොල්ලොන්ට පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ ඩියෝ ස්ප්‍රේ එක. මේකේ නේම එක Goya Citrus Burst ඩියෝ ස්ප්‍රේ. මේ ඉස්සෙල්ල අයින් කරනවා. 1 minute later. හරි. ස්ප්‍රේ කරලා බලමු. මේක ඩියෝ ස්ප්‍රේ. wow. ශාමික මේක හරිම ෆෘටි ස්මෙල් එකක් තියෙන්නේ. නිකන් අර මේක මේ ෆ්ලෝරල් ගොඩක් මට ෆ්ලෝරල් ස්මෙල් එකක් තියෙන. මාර සුවඳයි. මේක හරිම කාම් ස්මෙල් එකක් තියෙන්නේ. ගර්ල්ස්ලා ඔයගොල්ලෝ මේකට නම් මාර විදිහට කැමතියි. මේක wow. මේක මාරම සුවඳයි. wow, I love it. එනවා ස්මෙල් එක. ඒක ඔයගොල්ලෝ යූස් කරලා බලන්න ඕනේ. මම දන්නේ මේක long lasting නැන්ද කියන්න නම්. හැබැයි ස්මෙල් එක නම් මාරම කාම්. හරිම ෆෘටි ෆ්ලෝරල් ස්මෙල් එකක් තියෙන්නේ. I really love it. මම මේකට දෙනවා 10න් මේක long lasting නැන්ද කියලා දන්නේ නැති හින්දා මම මේකට 10න් 9ක් දෙනවා. ඕකේ. දෙවෙනි ප්‍රොඩක්ට් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේක. මේ Goya Rose Moisturizing Body Lotion. මේක body lotion එකක්. මෙන්න මේ body lotion එකත් අපි බලමු කොහොමද සුවඳයිද කියලා. ටේප් ගහලා දෙනවා. Okay. Wow. Rose smell එකක් තියෙන්නේ. අපි චුට්ටක් අරගෙන මේ වගේ පොඩ්ඩක් අරගෙන අපි ගාලා බලමු මේක කොහොමද කියලා. absorb වෙන විදිහ. මේක absorb වෙනවා කියන්නේ අර හොඳටම absorb වෙනවා. ඒ වගේම හොඳ moisture එකක් තියෙනවා මේ cream එකේ. ඒ වගේම smell එක හරිම calm. මේක rose නේ අර typically rose smell එක තමයි එන්නේ. ඒ smell එකම තමයි. මේක UV protection එකකුත් තියනලු. ඉතින් ඒක හින්දා ඔයගොල්ලන්ට පුළුවන් අවුවේ යනකොට උනත් මේක use කරන්න. මොකද මේක UV protection එකක් තියෙන නිසා. මේකේ ගෑවෙන් පස්සේ මේකේ smell එක මාරම calm smell එකක් තියෙනවා guys. I love this. මම මේකට දෙනවා 10න් 10ක්. ඇත්තමයි මේකේ තියෙන සිත වසඟ කරන රෝසමා සුවඳ සහ UV රැකවරණය කැටිකරගත් Goya Captivating Rose Body Lotion. සමේ සුන්දරත්වය හා පැහැපත් බව රැකගමින් ඔබේ සිත මන්මත් කරවයි. මේක කියනවා වගේම සිත වසඟ කරන රෝස සුවඳක් තමයි තියෙන්නේ. ඕකේ, මේක තමයි second product එක. මෙන්න මේ rose body lotion එක. තුන්වෙනි product එක අපි බලමු. This one. මේක Fruity Bloom by Goya. මේක body mist එකක්. අරක body spray එකක්. මුලින්ම පෙන්නේ මේක body mist එකක්. wow. හරි. මෙන්න මේකේ smell එක අපි බලමු කොහොමද කියලා. මම ඉස්සෙල්ලා product එක පෙන්නුවේ. තමයි product එක. මේක හරිම cute. මේක ඔයගොල්ලන්ට
you know ඔෆිස් යනකොට කොහේ හරි යනකොට ඔයාලගේ පවුච් එකේ දාගෙන යන්න පුළුවන්. මේක මිනි සයිස් එකක් නිසා ඔයගොල්ලෝ පුළුවන් ඔයාලා යන තැන් වල මේකත් අරගෙන යන්න. මේකේ ස්මෙල් එක අපි දැන් බලමු. දෙයනේ මේ සුවඳ මාරම සුවඳක් එන්නේ. මේක හරිම මයිල්ඩ් සුවඳක් එන්නේ. හරිම මයිල්ඩ්. මේකේ සුවඳ මට කියන්න තේරෙන්නේ මේකෙත් අර ෆෘටි නෝට්ස් එතකොට ෆ්ලෝරල් නෝට්ස් තියෙනවා. හරි අපි පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලමු. අනේ මෙන්න ඕනේ. ඒක තමයි ෆ්‍රැග්‍රන්ස් එක ඔක්කොම ඇඟට වදින. මෙහෙම ගහලා වෙන්න ඕනේ. Okay. මේක හරිම සුවඳයි. වව් මේක මාරම සුවඳයි. ඒකට දෙනවා 10න් මම මේකට දෙනවා 10න් 8ක්. මම මේකට දෙනවා 10න් 9ක්. මේ ප්‍රොඩක්ට් එකට. ඊට පස්සේ හතරවෙනි ප්‍රොඩක්ට් එක මොකද්ද? හතරවෙනි එකට තියෙන්නේ සෝප් එකක්. ඒක තමයි Goya Creamy Delight. මෙන්න මේ සෝප් එක. මම මේ සෝප් එක කලින් යූස් කරලා තියෙනවා. මේක හරිම මේක බලන්න සුවඳයි. ඉතින් මේක නම් ඉතින් ඔයගොල්ලන්ට වැඩි අපෙන්න නෑ. ඔයගොල්ලන්ට සෝප් එක අරන් පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි සෝප් එක. මේ තියෙන්නේ. මේක තමයි සෝප් එක. මාර සුවඳයි. Goya products ඇත්තම කිව්වොත් මම Goya වල ෆෑන් කෙනෙක් වුණාද. මොකද මම මීට කලින් ගොඩක් Goya products එහෙම ලොකු යූස් කරලා නැහැ. මේ සෝප් එක නම් මම යූස් කරලා තියෙනවා. අනිත් products මම එහෙම යූස් කරලා නැහැ. හැබැයි මම මෙන්න මේ body mist එක මම දැක්කා Kiehl's එකේ වගේ තියෙනවා. මම මේක බලවල හිටියේ මට මේක ගන්න. මොකද මම මේක try කරලා තියෙනවා එකපාරක්. ඒකත් මාකට් එකේදී ගහලා බැලුවා. සුවඳත් හොඳයි. මට ගන්න ඕන නැති ෆයිනලි ඒගොල්ලන්ගේ බන්ඩල් ඔෆර් එකේදී මේක දැක්ක හින්දා මම අනිවාර්යෙන්ම ගත්තා. ඒකයි අනිත් හේතුව තමයි පවුච් එක. මට ඕන වුණා පවුච් එකක්. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒ පවුච් එක. ටඩා! this one. මෙන්න මේක තමයි Goya එකකින් ඔයගොල්ලන්ට free හම්බෙන පවුච් එක. බලන්න මේකේ size එක මේක ඇත්තටම කියන්නේ travel pouch එක. ඔයගොල්ලන්ට perfume එක, එතකොට ඔයගොල්ලන්ගේ lipstick, එතකොට ඔය මේකප් අයිටම්ස් අරන් හැමදේම මේක ඇතුළට දාගෙන සේෆ්ටි ඔයගොල්ලන්ට අරගෙන යන්න පුළුවන්. මම පෙන්නන්නම් මේක. Oh. So cute guys. අනිත් එක මෙන්න මේක තමයි pouch එක. මේක කලර් එක නම් පොඩ්ඩක් කලර් හරියටම පේන්නේ නැහැ. මේක තියෙන ටිකක් අර maroon brownish maroon වගේ කලර් එකක්. මෙන්න මේ විදිහට තමයි අතුලත ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි මේකේ quality එක ගත්තොත් මට තේරෙනවා මේකේ අර ඒ quality එකක් තියෙනවා. මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒක ඔයගොල්ලන්ට අල්ලද්දි තේරෙනවා මේකේ quality එක හොඳයි කියලා. එතකොට ලස්සනයි. ඔයගොල්ලන්ට hand bag එකේ වුණත් මේක දාගෙන යන්න පුළුවන්. අනිත් එක මේක හදලා තියෙන material එකත් මම හිතනවා durability එක ගොඩක් හොඳයි කියලා. මෙන්න මේ වගේ zip එකක් තියෙන්නේ. මෙන්න මේක තමයි. ඉතින් මෙන්න මේක තමයි ඒගොල්ලෝ free දෙන pouch එක. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ මෙච්චර මේ products 1 2 3 4 5නේ. sorry products 4කුත් එක්ක මේ free එන pouch එක මේක වෙන්නේ කීයද කියලා මම ඔයාලට කිව්වේ නෑනේ. මේ ටිකම රුපියල් 1800යි වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ පොඩි මුදලකට ඔයාලට මේ ඔක්කොම ටික ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න මෙන්න මේ වගේ මම Goya එකේ මම ෆෑන් කෙනෙක් කිව්වේ. මොකද මේවා හරිම cute. අනිත් එක මේවා හරිම mini size. මේ ඕනම එකන්නේ ඔයගොල්ලන්ට පර්ස් එකක් උනත් මේවා දාගෙන යන්න පුළුවන්. මම ආසනයක් ටිකක් අර ලොකු size වල ඒවා තියෙද්දි හරි කරදරයි. bags වලින් දාගෙන යන්න ගියාම. ඉතින් මේ body lotion එක girls වලට අනිවාර්යෙන් ඕන වෙනවා. office යනවා නම් කොහේ හරි යනවා නම් body lotion එක සාමාන්‍යයෙන් මම නම් තියාගෙන ඉන්නවා. perfume එකකුත් body mist එකක් සාමාන්‍යයෙන් girl කෙනෙක්ට අනිවාර්යෙන් ඕනේ. ඒ වගේම තමයි මේකත් මාරු. මේ body mist එකත් මාරු. ඒ කියන්නේ wash දාලා ගමන් body spray එක spray කරගත්තා පස්සේ වෙනම එකක්. මෙන්න මේ products ඕගොල්ලන්ට ගන්න පුළුවන් e-store එකේ. මම ඕගොල්ලන්ට මෙන්න මේ පැත්තෙන් පෙන්නනවා. මේ products කොහොමද ඕගොල්ලෝ ගෙන්න ගන්න කියලා. මෙන්න මේ විදිහට ඕගොල්ලෝ e-store එකට ගියාන් පස්සේ menu එක තියෙනවානේ. menu එකට ගිහිල්ලා menu එකෙන් ඕගොල්ලෝ bundles හරි offers හරි කියලා තියෙනවා. මේ offer කියලා තියෙන එක click කරාන් පස්සේ පහළට පොඩ්ඩක් ගියාන් පස්සේ මෙන්න මේ offer එක රුපියල් 1800යි කියලා දාලා මේ offer එක ඕගොල්ලන්ට පේන්න තියෙනවා. මම හිතන්නේ right side එකේ තියෙන්නේ.
ඔගොල් හොයාගන්න ලේසි නැත්තං ඔගොලු ගොයා කියලා ඒ ස්ටෝ එකට ගීල ගොයා කියල සර්ච් කරන් පස්සේ ගොයා එක ඒ ප්‍රඩක්් ඔක්කොමටික පෙන්න්නවා ඉරස පහටිකයන් පසවලට මේ ඔෆ එකත් බලාගන්න පුළුවන් මේ ඔෆ එක විතරන්න මේ තවත් ගොඩක් ඔෆර්ස් තියෙනවා ඒ ස්ටෝ එක බ්‍රන්ස් 10-12 තියෙනවා ඒ බ්‍රන්ස්වලට ගියන් පස්සේ ඔගොලොන්ට ඔෆර්ස් බලාගන්න පුළුවන් ඉතින් මේ ප්‍රඩක්ස් ටික ඔගොලොන්ට වෙන්න රුපල් 1800යි ඒත් එක්කම මෙන්න මේ ගොයායකින් දෙන ්‍රී පවච් එකත් ඔයාලාගේ කරගන්න පුළුවන් හැබයි ගයිස් මේක ලිමිටඩ් ඔෆර් එකක් ඉතින් ඉක්මනට ඉවර වෙයි ඉවර වෙන්න කලින් අදම ගිහින් මේ දැම්ම ගිහලා ඔයාලා ඕඩර් එකක් ප්ලේස් කරන්න මහසි ඉතින් ගයිස් මේක මාරම වර්ත් මේ ගානට ඇත්තටම වර්ත් මේ වගේ පවච් එකක් මේ වෙනවා ඇත්තම කිව්වොත් රුපියල් 1500ක් 1500ක් 2000ක් අතර වගේ මේ වගේ පවච් එකක් දැන් ඕගොල්ලෝ ගන්නවා නම් රයිට් එතකොට මේ පවච් එකත් එක්කම අර ප්‍රොඩක්ට්ස් උත් එක්ක ඔක්කොම ටිකම රුපියල් 1800ක් හම්බ වෙනවා කියන එක මාරම වර්ත් ඉතින් මේක ලිමිටඩ් ඔෆර් එකක් හින්දා ඔයගොල්ලෝ මේක මිස් කරගන්න එපා මේ වගේ ලිමිටඩ් ඔෆර්ස් ආයි ඒ කියන්නේ හැමතිස්සෙම එන්නේ නැහනේ හිටපු ගමන් තමයි මේ වගේ ලිමිටඩ් ඔෆර් එකක් එන්නේ ඉතින් ඔයාලා මේ ඔෆර් එක මිස් කරගන්න එපා මේ ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ අරගෙන යූස් කරලා බලන්න මම නම් පර්සනලි මම ගෝයා වල ෆෑන් කෙනෙක් වුණා එහෙනම් තව වීඩියෝ එකකින් එන්නම් අදට මේ වීඩියෝ එක මම එන් කරනවා බලා සිටිය හැමදාම ස්තුතියි okay then bye